අජිත් මුතුකුමාරන ඊයේ පාන්දර වෙනකන් නටපු නාටකම ෆ්ලෑෂ් බෑක් එකට හොඳටම දෙහිකපයි. නාලක ගිය එකට රොෂාන්ට වරද පටවයි. මෙන්න සිටවෝ දේ. ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ ඔක්ටෝපෑඩ් වාදන ශිල්පී නාලක කළුමුල්ල කණ්ඩායමෙන් ඉවත් වී තිබෙනවා. ඒ ඉතාලියේ ස්ථීර පදිංචිය සඳහා යාමට බවටයි පැවසෙන්නේ. මේ පිළිබඳව ගායන ශිල්පී අජිත් මුතුකුමාරන ඊයේ රාත්‍රියේ ඔහුගේ ඉවත්වීමට හේතුව ෆ්ලෑෂ් බෑක් නායක රොෂාන් ප්‍රනාන්දුගේ හේතුවක් නිසා බවට පවසමින් එක දිගට පෝස්ට් පළ කරමින් බැන වැටී තිබුණා. ඔහුගේ එම පෝස්ට් සඳහා ඔහුගේ රසිකයන් අජිත් මුතුකුමාරනට බොහෝසේ දොස් පවරමින් කුහක නොවන ලෙසත් අජිත්ගේ බිරිඳ අජිත්ව අත්හැර ගියේ ඇයිදයි ප්‍රශ්න කර තිබුණා. එයට අජිත් මුතුකුමාරන පවසා තිබුණේ මෙවැන්නක්. ට්‍රයි කරලා අතෑරියා. හරියන්නේ නැහැනේ. ඇයි ඔයාට පාන්ද? නාලක ගියේ ඇයි බං? සල්ලි දුන්න නම් ඌ ඉතාලියයිද? උඹේ ගෙදර එයිද බං? පිස්සු යකා යනුවෙන් ඔහු පවසා තිබුණා.